Hi guys! ඔයාලට කොහොමද? මම ගොඩ දවසින් vlog එකක් කළේ නැහැ. ඉතින් අද අපි එළියට යනවා. මම හිතනවා vlog එකක් කරලා ඔයාලට පෙන්නන්න. අපි කොහෙද යන්නේ කියලා. නීන මගේ මල්ලි මේ සන්ස්ක්‍රීන් ටිකක් ගෑවා. මොකද අපි යන පැත්ත ගොඩාක් අවුවයි. ඉතින් පවුනේ මගේ මල්ලි. මම තියාට සන්ස්ක්‍රීන් ටිකක් දාලා එයාව රෙඩි කරා. බානු අන්තිමට කියන යා කැමති නැහැලු මං කොණ්ඩේ හදපු විදිහට. පාහෙම කරන්න. අලෝ මේකට ෆෝන් එක දැම්මොත් කඩේ. හයි. හයි කිය. මගේ vlog. හයි. About, take the second exit and stay on SS33 Del Sempione. ඊට පස්සේ අපි ගියා සුපර් මාකට් එකට උදේට කන්න මොන හරි ගන්න. ඇත්තටම මට මතක නෑ මොනවද ගත්තේ කියලා. අපි බලමු ගිහිල්ලා මොනවද අපි ගත්තේ කියලා. අපි ගියේ සතියේ මට දැන් මෙtti අමතක වෙලා තියෙන්නේ මොනවද ගත්තේ කියලා. කියන්නේ මට ටික සාමාන්‍යයෙන් අමතක වෙනවා. ආයෙත් අපි ගත්තේ croissants නුයි මල්ලි තව මොන හරි බන් එකක් ගත්තා නගේත් ගත්තා that's all. Oh guys, this is vlogger Shahara. Hi. And then අපි ඒවත් කාලා බීලා ඔක්කොම කරලා මම මෙතන මේ බයිසිකල් රයිඩ් එකක් යනවනේ මම දන්නේ නැහැ මොකද මම ටැග් කරලා වීඩියෝ කළා vlog එකට ඇඩ් කරන්න. දැන් අපි යන තැනට ටිකක් ලඟ වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ එක ගඟක් අතර කිව්වොත් අපි යන්නේ අයිලන්ඩ් එකකට. අයිලන්ඩ්ස් දෙකකට යනවා අපි. ඔයගොල්ලෝ බලන්න කොහොමද කියලා. මාර ලස්සනයි ප්ලේස් එක. අපි දැන් අපි යන තැනට ආවා. ඉතින් කාර් එකත් පාක් කරලා පාකින් වලට පේ කරලා තව අපි මේ අයිලන්ඩ් එකට යන්නේ බෝට් එකකින්. ඒ නිසා බෝට් වලට පේ කරන්න ඕනේ. ඒ ටිකත් කරලා අපි තව ඔය අපේ එක බඩු වගේක් තිබ්බා. ඒ ටිකත් අරගෙන ඔය අපහු ගියාට පස්සේ එන්න බෑනේ මේවා ගන්න කරන්න. මේ අරගෙන ආවා. මේ අපේ නංගි මාව වීඩියෝ කරලා තියෙන්නේ. මෙන්න මේ බෝට් එකේ තමයි අපි එක්කන් ගියේ. එහා පැත්තේ තියෙන අයිලන්ඩ් එකට. අපි අයිලන්ඩ්ස් දෙකකට ගියානේ. අපිට ඕනෙලා තිබ්බර කෝනර් කියන්නේ අර අයිනෙම තියෙන සීට්ස් ටික. කොහොමද අපිට හම්බුණා මොකද වැඩි සෙනඟක් හිටියෙත් නැහැ.
ඒ නිසා අපිට එතන හම්බුණා පළවෙනි අයිලන්ඩ් එක තමයි ඉසුලා දේ පෙස්කාතෝරි කියන්නේ. පෙස්කාතෝරි කියන්නේ මාළු අල්ලනවාට. බට් මම දන්නේ නැහැ මේකේ හිස්ටොරිකල් ඉම්පෝටන්ට් එක ඒ වගේ දේවල් මම දන්නේ නැහැ. හැබැයි මේක මාරම ලස්සනයි. ඔය රෙස්ටොරන්ට් එකක් තිබ්බා. වටේටම ගඟ තමයි තියෙන්නේ. තව චූටි කාරාවගේ වෙයිලා කනවා. හරි කියුට්. ඔයාලා බලන්නකෝ. ඊට පස්සේ මෙතනින් ගියාම හම්බෙලා නිකන් මට පේන්නේ කියන්නේ අර වතුර මේට අර ළඟට එනවා නිකන් බීච් එකේ වගේ. මේ ඊට පස්සේ අපි කෑවා. කනකොට මෙතන මේ තාරාව එහෙම වෙලා තියෙනවා. මිනිස්සු හැමෝම දානවා ඒගොල්ලන්ට කෑම. සෝ ඉතින් අපි දැම්ම කෑම තව හිටියා මෙතන පේන්නේ නැහැ කැමරා එකට. ගේ කුරුල්ල හිටියා. ගේ කුරුල්ලත් ඇවිල්ලා කනවා. ෂෝ හරි කියුට්. ඊට පස්සේ දැන් මෙතන ඉවරලා අනිත් අයිලන්ඩ් එකට යන්න ඕනේ. මම ටිකක් ගියා වතුර ටිකක් හොගන්න. මේ වතුර එහෙම අර අප්පිරිය වගේ දියසෙල් බැඳිලා එහෙම නැහැ. හරිම පිරිසුදුයි ඒ හින්දා බොන්න බෑ. ඉතින් ඔබ්වියස් මේවත් හරිම පිරිසුදුයි. ඒ නිසා අර පාගන්න කරන එහෙම පුළුවන්. නාන්නත් පුළුවන්. ඒ වුණාට අපි නෑ. මාර රස්නේ ඒ පැත්ත නෙමෙයි දැන් සමහින්ද කොහොමත් හැමතැනම රස්නේ. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් ගත්තා. හරිම ඔතෙන්ටික් රහක් කියන්නේ මම දන්නේ නැහැ මට එහෙම හිතුණාද නැත්නම් ඇත්තටම එහෙමද කියලා. ස්පෙෂල් දෙයක් එනවා. ඔයාලට ඒක බලන්න ඕන නම් මගේ next vlog එක බලන්න. ඊට පස්සේ මේ අයිලන්ඩ් එක නම් මට ලොකුවට වීඩියෝස් මුකුත් ගන්න බැරි වුණා. මොකද මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වුණා. මේ අයිලන්ඩ් එකත් මාර ලස්සනයි. තව එකක් තිබ්බා අයිලන්ඩ් එකක් අපිට ඒකට යන්න බැරි වුණා. මොකද වෙලාව මදි වුණ හින්දා. ඒ නිසා අපි ඒකට ගියේ නෑ. ඒ කියන්නේ ඒක මාර ලස්සනයි. ඒකලෝ සර්ච් කරලා බලනකොට ඒක මම යනකොට ක්ලිප් එකක් දාන්න යද්දි බෝට් එකෙන් යද්දි මේ ඒක පේන විදිහ මම අර කිව්වේ මේක තමයි ඒ අයිලන්ඩ් එක. මේ අයිලන්ඩ් තියෙනවා මම හිතන්නේ 3-4ක්. මම දන්නේ නැහැ අයිලන්ඩ් කීයක් තියෙනවද කියලා. මේක තමයි මම කියවල ලස්සන අයිලන්ඩ් එක. මේක ඉන්නවා මොනරු සුදු පාට මොනරෙක් එහෙම ඉන්නවා. වීඩියෝස් වල මම දැකලා තියෙනවා උඩ. මට අර අයිලන්ඩ් එකේ vlogs ගොඩක් ගන්න බැරි නම් මම ඔයාලට කලින් කිව්වනේ. දැන් කොහමද අපේ ට්‍රිප් එක ඉවරයි. අපි දැන් like home ආපහු. මේ ඊට පස්සේ අපි ඇවිල්ලා family photos ටිකක් ගත්තා මේ වගේ. And yeah, that's all.
මේ මෙහෙම එළිය වගේ තිබ්බට මේ ගොඩක් හවස් වෙලා මම හිතන්නේ 6:00 මාට විතර ඇති. ඔයාලා මගේ next vlog එක බලන්න. ඒක තමයි මාරි කියපු special vlog එක. Until then, see you, bye.